දැන් මේ තෙල් එක ගාපුවාම අපි මේ ගාන තෙල් එක ගාපුවම හොඳින් ප්‍රසාරණය වෙනවා. අස්තිය හොඳට සවිමත් වෙනවා. ඒ වගේම මේක හොඳට නැවෙනවා. ඉස්සර මේක තද වෙලා තිබුණේ. දැන් මේක නමලා කෙලීම මෙහෙට ගත්ත හැටි. නමුත් අස්තිය ස්ථානගත වෙලා නැහැ. ඒ කියන්නේ සංදිගත වෙලා නැහැ. ඒ කියන්නේ ඇටේ පැනලා තියෙන්නේ. ඇටේ පැනලා කියන ඇටේ වෙනස් ආකාරයකට තමයි පිහිටලා තියෙන්නේ. මේ පිහිටලා තියෙන එක ක්‍රමයෙන් මෙතන පුරුදු කරලා ඒක ඇතුළෙන්ම අපි ඒ ස්ථානගත කරගන්නවා. ස්ථානගත කරගත්තට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ මේ කකුල කෙලින් තියලා පටි තියලා සපත්තුවක් වගේ පට්ටකින් හදලා මෙහෙම කෙලින් තියලා මෙහෙට බඳිනවා. මෙහෙට බඳලා ඊට පස්සේ අපි මේ වැඩි පැත්තට කැල්සියම් බෙදෙන්න ආහාර වර්ග දෙනවා. මේ කොන්ද ආශ්‍රිතත් එහෙමයි. කොන්ද ආශ්‍රිත සමහර දරුවෝ ඉන්නවා ඒ කොන්දේ ඇට වලින් ඇද වෙලා. මෙහෙම ඇට වලින් ඇද වෙලා තියෙන්නේ. මේ ඇට වලින් ඇද වෙලා තියෙන එක අපි මේ තෛල සම්පාදනයක් කරලා හොඳින් ඒක අපි බුරුල් කරලා අපි පැටි කුඩය නැතුව යන්න අපි හොඳින් ව්‍යායාමයක් කරනවා. ඒ ව්‍යායාම තමයි අපි මේ කරන්නේ. ඒතකොට කොන්ද ඒ කියන්නේ අපේ තියෙන ශ්‍රෝණි මේකලාව අපි හොඳින් එතනට ස්ථානගත කරනවා. ඒ කියන්නේ හරියට කෙලින් හිටින්න අපි හදනවා. එතකොට ඇද කුඩ නැහැ. දරුවන්ගේ මේ දරුවන්ගේ ගොඩාක් ඇද කුඩ තියෙනවා. ඒ කියන්නේ බෙල්ල ඇදයි, ඒ වගේම ඉඟ ඇදයි, කකුල් ඇදයි, සමහර වෙලාවට කකුල් තියෙනවා. එකක් දිගයි එකක් කොටයි. ඒක වෙන්නේ මේ තියෙන ශ්‍රෝණි මේකලාවෙන්. ශ්‍රෝණි මේකලාව සමහර වෙලාවට ඇද ගන්නවා. ඒ කියන්නේ එක පැත්තකට ඉස්සෙනවා. එක පැත්තකට ඉස්සෙද්දී අපි මෙහෙම කකුල් දෙක තියලා බලපුවම එක කකුලක් දිගයි එක කකුලක් කොටයි. මේ ධනිෂ්ඨ ගාමින් එක වෙනස් වෙනවා. එතකොට අපි කරන්නේ හරියට මේ කකුල් දෙකේම දිග හරියට තියනවාද කියලා බලනවා. හරියට තියලා බලලා අපි නිගමනය කරගන්නවා ශ්‍රෝණි මේකලාව ඇදයි කියලා. එතකොට අපි මේ ශ්‍රෝණි මේකලාවට හොඳින් තෙල් සම්පාදනයක් කරලා එතකොට ඒක ප්‍රසාරණය කරලා අපි
ඊට පස්සේ මේ දරුවගේ ශ්‍රෝණිමේ කලාව හදනවා. හදන්නේ මෙහෙමයි. මේ ඇද වෙලා තියෙන අස්තිය මෙහෙම අල්ලනවා. ඉතින් කොහොම අල්ලනවා? දිග කොට පැත්ත මේ පැත්තට අල්ලනවා. කොට පැත්ත මේකට ටික ටික අල්ලපුවම ශ්‍රෝණිමේ කලාවෙන් මේක ඇදිලා එනවා. ඇදිලා ආවට පස්සේ කකුල් දෙකම එකම ගන්නවා. ඉතින් ඒ අවස්ථාවල් වලට දරුවෙක් පස් වෙලා තියෙද්දි අපි මේ තෛල සම්පාදනය තමයි කරන්නේ. ඉවන් දරුවෝ ඉන්නවා නම් අප වෙතින් කරන්න පුළුවන් අපේ තෛල සම්පාදන මාර්ගයෙන් ඒ දරුවගේ අස්ති ධනෙ එතකොට වලලු කර දීගුම්බ බෙල්ල ඒ වගේම අක්කු සියල්ලක්ම අපි මේ තෛල සම්පාදන තුලින් සහ ඔට්ටනි වලින් කාවලා ඒ බෙහෙත් වර්ග අපි ආලේප කරලා ඒ දරුවගේ ඒ ස්ථාන මුදින් බුරු කරලා ඒ වලට අපි නියම සැනිටයිස් මාක් මේ ස්ථාන ගත කරනවා. ඒකෙන් වෙන්නේ ගොඩක් දරුවට හොඳ සුව නිින්දක් හම්බ වෙනවා. එතකොට සුව නිින්දක් හම්බුනම හොඳින් දරුවා නැගිටින්න ටැස්ට් කරනවා. අතපය හොඳින් ගහනවා. මොළේ හොඳට වැඩ කරනවා. ඒක කේන්ති යන්නේ නැහැ. ගොඩක් මේ දරුවන්ට කේන්ති යන හේතුව තමයි මේ අස්ථි චලන වෙන්නේ. අස්ථි චලන වෙන්නට හේතුව තමයි ඒවා හිර වෙලා තියෙනවා. ඒවා අම්මගේ කුස තුල ඉඳද්දිම හිරවීම බවට පත් වෙලා දෙනවා. දරුවා ඊට පස්සේ එළියට ආවට පස්සේ මේ ලෝකය දැක්කට පස්සේ අපේ තියෙන වායුවත් එක්ක වෙනස් වෙලා දරුවගේ විකෘති භාවයක් වෙනවා. ඒක හරියට පොඩි කාලේදී අඳුරගත්තේ නැත්නම් ලොකු වෙද්දී ඒක අනිවාර්යයෙන්ම තදවීමක් සිද්ධ වෙනවා. ඒකෝට ළමයට නැගිට ගන්න බෑ. ළමයට හරවන්න බෑ. දැන් අපේ බෙල්ලක් අපිට රැට ඇමෙට්ටි වුණොත් එහෙම අපිට නිදා ගන්න පුළුවන්ද? බැහැනේ. ඒ වගේම මේ දරුවන්ගේ බෙල්ල පැත්තට හිටින දරුවෝ ඉන්නවා. මෙහෙම පැත්තට හිටින දරුවෝ ඉන්නවා. අත්වල උරහිස පැත්තට හිටිනවා. එතකොට මේ කොන්ද පැත්තකට ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට එකම පැත්තකට මිසක් හරියට මේ කිලින් තියාගෙන නිදා ගන්න බෑ. දැන් මේ දරුවගේ සියලුම දේ දැන් හොඳින් පවතිනවා. හොඳින් පවතින. එයා දැන් ඉක්මනින් අත දුන්නාම මෙයා නැගිටිනවා. එතකොට හොඳට මොළේ හොඳට ක්‍රියා කරනවා. කියන දේවල් හොඳට තේරෙනවා. ඉතින් එවන් අපේ චිකිත්සාවක් කෙරුවොත් දරුවගේ තත්ත්වය ඉක්මනින් අපිට ගන්න පුළුවන්. ඒකෙන්ද අපි කියන්නේ චූටි කාලේදී දැක්කොත් එහෙම ඒක ඉක්මනින්ම ඒ ක්‍රියාවට නංවන්න කියලා. දැන් මේ දරුවා අපිට හම්බුනේ ටිකක් කාලයක් ගිහිල්ලා අවුරුදු 5ක් විතර ගිහිල්ලා ඉතින් දැන් අපි කරන්න අරගෙන සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් විතර ඇති. ඉතින් ඒ තත්ත්වයට බලන්න ගියාම ලොකු ක්‍රියාශීලී ගතිය මේ දරුවා තුළ අපි දකිනවා. ඉතින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවා හොඳ දරුවෙක් කරලා ලෝකෙට මුදා හරින්න. 7යි 8යි 9යි 10යි. එතකොට අපි මේ දරුවට ඉගැන්වීමකුත් අපි මෙතනින් කරනවා. මේ ඉගැන්වීමක් කරන්නේ මේ අස්ථි චලන කරන අවස්ථාවේදීම එයාට ගණිතයක් උගන්වනවා. මේක අපි අස්ථි මේ විදිහට චලනය කරද්දී අස්ථි වල ව්‍යායාමයක් කරද්දී යම් ගණිත ක්‍රමයකට තමයි අපි කරන්නේ. දැන් 1යි. ඒකට එයා ඉගෙන ගන්නවා 1යි කියලා. ඊට පස්සේ 2යි. ඊට 3යි. 4යි. එතකොට මෙයාම අම්මට කියලා දෙනවා ඒ කරන සම්බාහන ක්‍රියාවලියේදී වෙනසක් සිදු වෙද්දී අම්මට කියනවා මෙහෙමයි කියලා කියන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ඒකට දරුවා ඒ යටින් මේ තෙරපි එකකට ස්පීච් තෙරපි එකකට අපි යොමු කරනවා. එතකොට අපි සදාචාරය ගැන ඒ කියන්නේ ඒ සදාචාරයේ චාරකී ජීවත් වෙන්නට අපි දරුවට ඒ අවස්ථාවල් වල හොඳින් මේක කරනවා කියලා දෙනවා. ඒතර ඒ කියලා දෙන අවස්ථාවත් දරුවා හොඳින් උපයෝගී කර ගන්නවා එයාගේ ජීවිතයට. දැන් මේ දරුවා එහෙම දරුවෙක්. උදේට කියන දේ අහනවා. මේ දරුවට අපි මේ ට්‍රීට්මන්ට් ටික කරපුවාම මේ දරුවගේ කියන දේ අහන තත්ත්වය ඉතාම හොඳයි. හැබැයි ඒකට හොඳ පෞල් පසුබිමක් තියෙන්න ඕන. අම්මා තාත්තා හොඳට කීකරුව ඉන්න ඕන. ඒ වගේම අම්මා තාත්තා දරුවට හොඳට ආදරේ කරුණාව දක්වන්න ඕන. ඒකවල හොඳට කෑම බීම දෙන්න ඕන. ඒ වගේම පෞල් පරිසරයේදී අම්මා තාත්තා සුහදව ආදරයෙන් කරුණාවෙන් ඉන්න ඕන. එතකොට මේ ආදරයෙන් කරුණාවෙන් අම්මා තාත්තා ඉඳද්දී දරුවා බලනවා එයාටත් ආදරේ දක්වනවා. එයාගේ සිත හොඳින් උද්දීපනය වෙනවා. ඒ කියන්නේ කරුණාවට උද්දීපනය වෙනවා. ඒ ගෙදර කලබලයක් නැහැ. ගෙදර සම්දු කරන්නේ නැහැ. ගෙදර හොඳින් ආදරෙන්
ආදරෙන් කරුණාවෙන් ඉන්නවා. හොඳ ගමන් බිමන් යනවා. එයාට අවශ්‍ය දේවල් ලබා දෙනවා. එතකොට ඉක්මනින්ම මොලේ වර්ධනය වෙනවා. ඊතර කෑකෝ ගහලා ඊතර නොයෙකුත් විකෘතිතාවයන් පවත්වාගෙන ගියොත් දරුවගේ මොලේ තවත් විකෘති වෙනවා. ඒක නිසා සංසුන් තැනක්, හොඳ සත්තු සිව්පාව ගැවසෙන තැනක්, ආදරේ කරුණාව ලබන තැනක් සොයා ගන්නට වෙනවා මේ දරුවන්ට හොඳින් සත්කාරය කරන්නට ගන්න. ඉවන් පසුබිමක තමයි මේ දරුවෝ හොඳ මොලේ සංසුන්ව තබාගෙන මොලේ වර්ධනක තත්ත්වය ඇති කරගන්න. දැන් මේ දරුවට ඒ තත්ත්වය හොඳින් තියෙනවා. අම්මයි තාත්තයි හොඳ පවුලක්, අම්මයි තාත්තයි හොඳින් ආදරයෙන් කරුණාවෙන් ඉන්න දෙදෙනේ. ඒ නිසා මේ දරුවටත් ඒක බලපාලා තියෙනවා. ඉක්මනින් අපිට ඒ දරුවට මේ සත්කාරය තුලින් හොඳ වර්ධනයක් ලබා ගන්නට පුළුවන් වුණේ ඒ පෞල් පසුබිම තුලයි. හොඳයි නේද? හොඳට ඉන්නවා. හරිද? ඉක්මනින් ඇවිදින්න පුළුවන් වෙලියා. හොඳයි. දැන් අපි මෙතනින් කරන්නේ හොඳට ඇඟ උද්දීපනය කරලා හොඳට ප්‍රසාරණය කරලා මේ යටිපතුලේ තියෙන ස්නායුව හොඳින් මොළයට ගමන් කරන්න සලස්වනවා. ඒකෙන් වෙන්නේ වාතය පිටසෙම හොඳින් මොළයට ගමන් කරනවා. ඒ වගේම ඔක්සිජන් වාතය සහ ලේ ධාතුව ඉක්මනින් මොළයට ගමන් කරනවා. මේ මොළයට ගමන් කරපුවාම හොඳට මතක හිතීමේ ශක්තිය ඇති වෙනවා. ඒ වගේම සංසුන් භාවයක් ඇති වෙනවා. ඒක යමත් වටින මේ චිකිත්සාවක්. දැන් ඔබටත් පුළුවන් ගෙදර ඉඳගෙන මේ වගේ දෙයක් කරන්න. අපි මේ වීඩියෝ එකකින් අපි පෙන්නන්නේ එන්න බැරි නම් ගෙදර ඉඳගෙන හරි මේ තෛල සම්භාහනයක් කරන්න. එක්ක නැත්නම් WhatsApp වලින් හරි ටෙලිෆෝන් එකකින් හරි මාත් සමග කතා කරලා ගෙදර ඉඳගෙන හරි කරන්න එන්න බැරි නම් මේ දරුවට ප්‍රතිකාරය කරන්න. මුදල් තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. ඒක නිසා ගෙදර ඉඳගෙන කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අම්මෙකුට කවදාකවත් බැරි වෙන එකක් නැහැ මේ වගේ දරුවෙකු සාමාන්‍ය තත්ත්වයට ගන්න. ඒක නිසා මම දෙමව්පියන්ට කියන්නේ මේ දරුවව තියාගෙන ඉන්න එපා. එහෙම තියාගෙන හිටියොත් තව තවත් වැඩි වෙනවා. එතකොට අපිට ගොඩාක් මේ අස්කි තද වුණාට පස්සේ හදා ගන්න අමාරුයි. පොඩි අල්පදීම දැක්කහම මේ තත්ත්වයේ දරුවෙක් කියලා දරුවට ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙනවා. ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වුණොත් දරුවා විද්ද ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අස්කි හොඳට චලනය වෙනවා. එතකොට කරදරයක් නැතුව පාසලකට දාන්න පුළුවන්. දැන් පාසලකට අධිග්‍රහණය කිරීමේදී පාසලකට දැමීමේදී මේ වගේ විශේෂිත දරුවන් සමහර වෙලාවට දෙමව්පියෝ අනිත් දෙමව්පියෝ අකමැති වෙන්න පුළුවන්. ඒකෝර අනිත් දෙමව්පියෝ අකමැති වුණාම එතකොට මේ දරුවගේ දෙමව්පියන්ට ලොකු ඉස්සරහයක් වෙනවා. ඒ වගේම ලොකු මේ දුකක් ඇති වෙනවා. මොකද ඒ ගුරුවරු ඒ දරුවව බාර ගන්නට කැමති නැහැ. ඒතකොට අම්මට වේදනාවක් ඇති වෙනවා. ඒතකොට වේදනාවක් ඇති වෙන හේතුව තමයි අනිත් දරුවෝ එක්ක මෙයා ගැටෙද්දී මෙයා ගැටින් පොඩි වරදක් වුණු ගමන් එතකොට අනිත් දරුවෝ ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට ලොකු කරදරයක් සිද්ධ වෙනවා. ඒක නිසා ගුරුවරයෙක් දැනගන්න ඕන මෙවන් දරුවෙක් පොඩි එයාලව වින පැත්තකින් තියලා එයාලට ඉගෙනීමේ කටයුතු හරියාකාරව කරගන්න. නැත්නම් දෙමව්පියන්ට ඒ
රෝගයේ තියෙන දරුවගේ දෙමව්පියන්ට ලොකු දුක ඇති වෙනවා. ඒකෙන් ලොකු කම්පනයක් ඇති වෙලා දරුවා කෙරෙහි බලපාන්නට පුළුවන්. මම කියන්නේ මේ වගේ පාසල් වල උගන්වන දරුවන්ට ගුරුවරු ගොඩාක් ආදරේ කරුණාව දක්වන්න ඕන. යම් යම් වැරදි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙනම සිලබස් එකක් දීලා තියෙනවා. වෙනම ඒගොල්ලන්ට ඉගැන්වීමක් දීලා තියෙනවා මේ දරුවන්ට මේ ප්‍රතිකාර කරන්න හැටි සහ ඒගොල්ලන්ට උගන්වන්න හැටි. එතකොට ඒවන් ගුරුවරු ගොඩාක් වටිනවා අපේ සමාජයට. ඉතින් දරුවන්ට ඒ ආදරේ කරුණාව දක්වලා හොඳින් ඉගෙනීමේ කටයුතු වලට නිරත කරගන්නවා නම් හොඳයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා. දරුවගේ මොළේ විකෘති වෙන්න පුළුවන්. ඒ ගුරුවරයාගේ ඉගැන්වීම මත. ඒ ගුරුවරයාගේ ඉගැන්වීම මත මේ දරුවගේ මොළේ විකෘති වුණත් ඒක ගුරුවරයාත් ඒකට වග කියන්න ඕන. ඒක නිසා කොයි වෙලාවෙ මෙවන් දරුවෝ දැක්කහම මෙවන් දරුවෝ පාසලකට ඇවිල්ලා තියෙනවා දැක්කහම ඒ දරුවන්ට ආදරෙන් කරුණාවෙන් කතා කරන්න. ඒ දෙමව්පියන්වත් එක්ක සුහදව කතා කරන්න. සමහර ගුරුවරු ඉන්නවා මම දැකලා තියෙනවා මේ අනන්තවත් ඒ දරුවත් එක්ක දෙමව්පියත් එක්ක ලොකු තරහවකින් ඉන්නවා. ඒ ගෙදර තියෙන ප්‍රශ්න ඒ ගුරුවරයා මේ පාසලට අරන් යනවා. පාසලට අරන් ඇවිල්ලා පාසලේදී ඒ ගුරුවරයා දරුවන්ගෙන් පලි ගන්නවා. එහෙම අය මම අනිවාර්යෙන් දැකලා තියෙනවා. වේවැලක් අතේ තියාගෙන මේ චූටි දරුවන්ට ගන්නවා. සමහරවිට ඇවිදින්නත් බැහැ කතා කරන්නත් බැහැ. වේවැලෙන් ගන්නවා. ඒ අම්මා තාත්තා බලාගෙන ඉතන අම්මා තාත්තා බලාගෙන ඉන්න කොයිතරම් වේදනාවක්ද. ඒ ගුරුවරයාටත් දරු කැක්කුමක් කියන එකක් තියෙන්න ඕන. ඒ දරු කැක්කුමක් තියෙන එක තිබුණොත් එතකොට මේ දරුවටත් ආදරේ කරුණාව දක්වලා එයා ගෙදර පරිසරෙත් ඒ ගුරුතුමිය හදා ගන්නවා. ගුරුතුමියගේ ගෙදර පරිසරය හරිය නැත්නම් ඒ ගෙදර පරිසරේ කලබලකාරී නම් ඒගොල්ලන්ගේ ජීවිත රටාව වෙනස් නම් මෙවන් පාසල් වල මෙවන් දරුවන් එක්ක ගැටීම එක හොඳ නැහැ. හොඳ නැහැ කියන්නේ එයාගේ ගෙදර තියෙන ප්‍රශ්න අරගෙන ආවිලා මේ දරුවන් සමග පලි ගන්නට වෙනවා. ඒතකොට ඒ ළමයා කැමති නැහැ. ඒ ළමයට එතනදිම මොලේ විකෘති භාවයක් ලබනවා. එහෙම ගුරුවරු ඉන්න තැනකට මම කියනවා අනිවාර්යයෙන්ම දරුවෝ යොමු කරන්න එපා. ආදරේ කරුණාව භක්තිය ඒ වගේ තියෙන ගුරුවරයෙකුට දරුවෝ යොමු කරන්න. පුතා දැන් බලන්න මේ පැත්තට. මේ පැත්ත බලන්න. කොහොම හරි හොඳයි නේද? දැන් මේ දරුවා හොඳට ආසාවෙන් සෙල්ලම් කරනවා. ආසාවෙන්ම සෙල්ලම් කරනවා. එයාට හරි ප්‍රීතියි. එයාගේ මොළේ හොඳින් වර්ධනය වෙනවා. දැන් මොකක් හරි දෙයක් කිව්වහම සමහර වෙලාවට නරක දෙයක් තිබුත් අද අපි බල්ලට පොඩි පහරක් ගහන්න කියලා. එතකොට කිව්වා එයා ඇයි එහෙම කරන්නේ කියලා. එයාට තේරුණා ඒ සුනඛයාට ආදරේ කරුණාව දක්වන්න ඕනයි කියලා. ඒතකොට ඒක තමයි මම කියන්නේ උඩ සතුත් එක්ක දරුවන්ට ආදරේ කරුණාව දයාව පෙන්වන්න ඕන. ඒගොල්ලන්ට කන්න දෙන්න ඕන. ඒගොල්ලන්ට ආදරෙන් කතා කරන්න ඕන. එතකොට මේ දරුවට ඒක වැටෙනවා. සමහර දරුවෝ ඉන්න සතුන්ට හරි ආදරේ. සමහර දරුවෝ ඉන්න සතුන්ට පෙන්වන්න බෑ. ගල් වලින් ගහනවා, කූටු වලින් ගහනවා. ඒ ගෙදර හැසිරීම අනුව. ඒ ගෙදර හැසිරීම අනුව දෙමව්පියන් සතුන්ට ආදරේ නම් දරුවා සතුන්ට ආදරේ. දරුවන්ට දරුවෝ කවදාකවත් සතුන්ට එහෙම හිරිය කරන්නේ නැහැ. හොඳට අම්මා තාත්තා කන් දෙන්න බලනවා නම් ඒ සතුන්ට දරුවා ඒකට යොමු වෙනවා. ඒකෝට එහෙම යොමු වෙද්දි තමයි මේ දරුවගේ මොළේ හොඳින් වර්ධනය වෙන්නේ. ඒකෝට මොළේ වර්ධනය වෙද්දි මේ අස්ථි පංචාංගය ලිහිල් වෙනවා. කේන්තිය එන්නේ නැහැ. කේන්තිය එන්නේ නැහැ. ගෙදර කලබලයක් තිබුණොත්, ගෙදර රණ්ඩුවක් තිබුණොත්, ගෙදර කෑකෝ ගහන ගතියක් තිබුණොත් ඇඟ තද කරගන්නවා. බයක් වෙනවා අය. ඒතර ඇඟ තද කරගත්තාම අස්ථි ඉර වෙනවා. එතකොට මේ බෙහෙත් කරන්න බෑ. කොයි වෙලාවෙත් ඇඟ තද කරගෙන ඉර කරගෙන ඉන්න තමයි කල්පනා කරන්නේ. එතකොට ඒක බෙහෙත් වර්ග තියෙනවා. ඒගොල්ලන්ට දෙන්න. ඒ කියන්නේ බටහිර බෙහෙත් වර්ග තියෙනවා දෙන්න. ඒක කොච්චර දුන්නත් ඒ අත්ෙන් මුදව ගන්න නම් අපි මොනින් කයිල සම්පාදනය කරලා ඒ බෙහෙත් වලට යොමු කරලා දරුවට ආදරේ කරුණාව ගැන දෙමව්පියන්ටත් ආදරේ කරුණාව ගැන අපි කියලා දීම තමයි මේ මහත් සත්කාරයක් වෙන්නේ.
Hai, Akarai. Ah, yan nakitin na. Kung nakitin na baba. Kung nakitin na. Nakitin. Ah, hindi mo ba? Hindi na. මේ දරුවගේ හොඳින් මේ තෛල හොඳින් ශරීරය තුළට වැදිලා හොඳින් අස්ථි වලට වැදිලා මාංශ පේශි වලට වැදිලා සන්ධිස්ථාන වලට වැදිලා ස්නායු වලට වැදිලා වෙන බාහිර අවයවයන් වලට වැදිලා හොඳින් දැන් චලනය කරනවා. ආයතක් කරනවා. දැන් තෙල් එකත් එක්ක මම අල්ලගෙන දැන් හොඳට මේගොල්ලෝ හොඳට සුප් දෙන්න ඕන කොන්න. ඒ වගේම මම බෙහෙතක් කියලා කියන්නම්. කොල්ලු අමුක්කරක්. කොල්ලු කියලා කියන්නේ හොඳ රසායනික දෙන්න හොඳ ශක්තිමත් කෑම. එතකොට ඒවා බෙදලා කුඩු කරලා පිටි වගේ හදලා දෙන්න පුළුවන්. එතකොට අමුක්කර. අමුක්කර කියන්නේ අශ්වගන්ධය. ඒ අමුක්කර පිටි ටික කුක් කළාම කරලා කැඳ වර්ග වලට දෙන්න පුළුවන්. එතකොට මේ අස්ථි වල තියෙන ඇතුලේ තියෙන තද ගතිය නැති වෙලා ලිහිල් භාවයකට පත් වෙනවා. ඒ වගේම බෙදුම් පිළිසුම් දෙන්න නරකයි. එතකොට ටැන්ඩර්ස් අධික කැම දෙන්න නරකයි. ලුණු අධික කැම දෙන්න එකයි. මිරිස් අධික කැම දෙන්න හොඳ නැහැ. ඒ වලින් හයිපැක්ටිව් ඇති වෙනවා. ඒ කියන්නේ අධික්‍රියාකාරී ස්වභාවයක් ඇති වෙනවා. දරුවට දෙන්න ඕන කැම බීම හොඳ ලිහිල් කැම බීම. ඒ කියන්නේ ඒක සංසුන් කරන කැම බීම. ඉතින් ඒ වගේ කැම බීම වලින් පළතුරු වර්ග එතකොට කැඳ වර්ග, ඇට වර්ග ඒවා දුන්නොත් ඉක්මනින්ම දරුවගේ මේ ශරීරයේ තියෙන අවයවයන් හොඳ ආකාරයකට පත් වෙනවා. ඇස්පිරීම හොඳින් යනවා. කොළ වර්ග දෙන්න ඕන. ඇස්පිරීම හොඳින් යනවා. එතකොට ගිතෙල් මිශ්‍ර ආහාර කොයි වෙලාවෙත් මේ දරුවන්ට දෙන්න ඕන. අපේ අවුරුද්ද මුල පුරාදී සිංහල අවුරුද්ද මුල පුරාදී ගිතෙල් වලින් කිරිබත් හදලා දෙනවා. ඇයි? මොලේ සංසුන් කරන්න. එතකොට මොලේ සංසුන් කරපුවම ඒ පීඩාකාරී තත්ත්වයන් මුදවැහැරලා කේන්ති ගතිය නැති කරනවා. ඒතකොට ඒ අවස්ථාවේදී ඒ පැරණි මුතුන් මිත්තන් ඒ වගේ දේවල් දෙන්නේ ඒකට තමයි. දැන් අද අපි මේ ගිතෙලින් දෙන්නේ ගිතෙල් කියන හොඳ ආහාරයක්, හොඳ තෛල වර්ගයක්. ඉතින් ඒ ගිතෙලින් මිශ්‍ර ආහාර ගොඩාක් දුන්නොත් ඇතුලේ අභ්‍යන්තර අවයවයන් ඉතාමත්ම ලිහිල් වෙන බව නිසකයි. ඒ වගේම මොළයේ හොඳ වර්ධනයක් ඇති වෙන බව නිසකයි. එන්න කොළ වර්ග, කැඳ වර්ග, කොළ වලින් කැඳ වර්ග දෙන්න ඕන. කවදාකවත් සෙමෙනවයි කියලා හිතන්න එපා. සෙමෙට බෙහෙත් තියෙනවා. ඒ සෙමෙට බෙහෙත් දීලා සීතල කැම බීම ගොඩාක් දෙන්නේ නැතුව සාමාන්‍ය කැම බීම වලින් දරුවගේ සෙම් ගතිය නැති කරනවා. අද වෛරස් රෝග හැම තැනම පවතිනවා. ඒ පවතින නිසා දරුවගේ මේවන් දරුවන්ම දරුවන්ගේ ආරක්ෂාව ගොඩාක් සලස ගන්න එක හොඳයි. ඒ කියන්නේ සෙනඟ ගවසන තැන් වලට ගෙනියන්න එපා. රෝග තියෙන තැන් වලට ගෙනියන්න එපා. මේගොල්ලන් ප්‍රතිශක්තිකරණය අඩු. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඩෙවලොප් වෙන්න අපේ බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් දීලා තමයි අපි මේ දරුවන්ට මේ සත්කාරය කරන්නේ. මේ දරුවන්ට අපි හිස ගැල්ලුම් දානවා. හිස ගැල්ලුම් දාන්න ඉස්සෙල්ලා කරන්නේ ඇගේ ප්‍රතිශක්තිකරණය ඇති කරනවා සෙමට ඔබින බෙහෙත් දෙනවා. සෙමට ඔබින බෙහෙත් දීලා ඇගේ දාහය ඇති කරවලා ඊට පස්සේ තමයි අපි හිස ගැල්ලුම පොළොවට දාන්නේ. මේ හිස ගැල්ලුම බලාපොරොත්තු වෙන්නේ මොළේ වර්ධනය. ඔක්සිජන් වායුව හොඳින් බුරුල් වෙලා ඔක්සිජන් වායුව හොඳින් මොළේ කරා ගිහිල්ලා ස්නායු පද්ධතිය වර්ධනය වෙනවා. ස්නායු පද්ධතිය අපේ තියෙන සිතීම, තේරුම් ගැනීම, ප්‍රශ්න විසඳීම, ස්වේච්ඡාන ඉදිරිපත් කිරීම. ඒ වගේම මේ තියෙන කතාව. ඒ වගේම මේ මොළේ තියෙන යම් පද්ධති. යම් කණ්ඩිකා තියෙනවා. ඒ කණ්ඩිකා තමයි අපේ ෆෝන් එක පිටනල්ල තියෙනවා වගේ
මේකෙත් ඒ channels හයි කරලා තියෙනවා. ඒතර මේ පැත්තේ තියෙනවා හොඳ පෙන්වීමක්. ඒතර මේ පැත්තේ ඇසීමක් තියෙනවා. මෙතන ඇවිදීමක්, කතාවක් තියෙනවා. එතන මෙතන සිතීමක් තියෙනවා. තේරුම් ගැනීමක් තියෙනවා. ප්‍රශ්න විසඳීමක් තියෙනවා. ස්විච්චාව ඉදිරිපත් කරනවා. එතන මේ මොලේ තමයි මේවා මේ channels ඔක්කොම එකක් වෙලා තියෙන්නේ. මේ channels වලට යම් යම් අවහිරතා වුණාම ඒ අවහිරතා බලපානවා දරුවගේ ක්‍රියාකාරීත්වයට. එතකොට ඒවට ඔක්සිජන් වාතය හොඳින් ලේ ලැබෙන්නේ. අපි කියනවා වාතය පිතසන. වාතය පිතසන අපෝ තේජෝ වායු. අපෝ තේජෝ වායු කියන ඒ තුන් කොට දේවල් හිස තුලට ලැබුණාම දරුවගේ මොලේ නිරෝගී වෙනවා. ඉතින් මොලේ රෝගී බවෙන් තියෙනවා නම් එහෙම දරුවෙක් ඉන්නවා නම් ලුණු විල ගොටකොළ ඉස්ම මිරිකල ගිටේ සමග කතා කරලා ඒකට දාන්න පුළුවන්. කතා කරන්නේ නැත්නම් දරුවා ඒකට දාන්න පුළුවන් අපිට දාන්න පුළුවන් මී පැණි. ඒ වගේම තව තියෙනවා වැල්මි. ඒ වගේම දාන බේත හදන විදිහක් තියෙනවා. ඒ විදිහෙන් අපි ඒක කතා කරලා මේ දරුවට වවන්න පුළුවන්. ඉතාලම හොඳයි. ලුණු විල ගොටකොළ. ලුණු විල ගොටකොළ කියන්නේ බ්‍රහ්මීකමයට අය මතක හිතීමේ ශක්තිය වැඩි කරන මේ දෙයක්. ඒකට කියනවා බ්‍රහ්මී භූතය කියලා. ඉතින් බ්‍රහ්මී භූතය එක එක විලාස වලට හදන දේවල් තියෙනවා. ඒ වගේම ජටා මාංශ. ජටා මාංශ භූතය කියලා කියන එකක්. මේ ජටා මාංශ වලින් මානසික තත්ත්වයන් මතහරිනවා. ඒ වගේම මානසික චංචලතාවය සංසුන් කරන එකක් තමයි ජටා මාංශ භූතය කියන්නේ. ජටා මාංශ භූතය අපි හදනවා. අපි හදන හැටිත් අපි ඉදිරියට කියලා දෙනවා මේ තත්ත්වයන් දිහා. එතකොට මේ දරුවන්ට ගෙදර ඉඳගෙන හෝ ඉමන් බෙහෙත් දීලා දරුවෝ නිරෝගී කරන්න පුළුවන්. ඒක දෙලුම් ඉස්ම. දෙලුම් ඉස්ම. බ්ලැක්බෙරි බ්ලූබෙරි. ඒ වගේම ඒ ඇඹුල් වර්ග වලින් මේ දරුවගේ මනස සංසිඳ ගන්න පුළුවන්. එතකොට මම කිව්වා ගිතෙල් මිශ්‍ර ආහාර. ගිතෙල් මිශ්‍ර ආහාර දුන්නොත් මේ අස්ථි පංචාංගය ලිහිල් කරලා මේ තෛල සම්පාදනය තුළින් මේ නියම ස්ථාන වලට සහ ශරීරයේ අංග කොටස් වලින් චලනය කිරීමෙන් දරුවා ඉක්මනින්ම ශරීරයේ සම්පූර්ණ තත්ත්වයකට පත් කරන්න පුළුවන්. එහෙම පත් කරුවොත් දරුවගේ ඉක්මනට ඇවිදීම, කතා කිරීම, මොළයේ වර්ධනය ඒකක් ගන්න කියලා දරුවා නිරෝගී බවට පත් වෙන එක නිසකයි. තියාගෙන ඉන්න එපා ගල් වෙච්ච ඇඟක්, ඉර වෙච්ච ඇඟක්, පෙරටුම් සහිත ඇඟක් තියාගෙන ඉන්න එපා. නිකන් තියාගෙන නලෝ ඉන්න එපා. දෙමව්පිය දැනගන්න ඕන මේ දරුවන්ට හොඳින් සම්පාදනය කරලා හොඳින් මේ දරුවගේ නිරෝගී භාවය උදෙසා දරුවට බෙහෙතක් කරන්න. ඉතින් නිකම් බලාගෙන ඉඳලා කියලා හරියන්නේ නැහැ. නිකම් බලාගෙන හිටියොත් පැලෑටියකට උනත් වතුර ටිකක් දැම්මේ නැත්නම් පොළව කොටලා පොළව බුරුල් කරුවේ නැත්නම් ඒ පැලේ හොඳ වර්ධනයක් ලබා ගන්න බෑ. ඒකට අපිට පාඩුවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මේ දරුවගෙන වාසියක් ලබා ගන්නට හොඳම දේ තමයි මේ දරුවව හොඳින් එයාගේ කටයුතු කිරීම. නිකම් බලාගෙන ඉන්න එපා මේ දරුවෙක් මෙහෙම ඉන්නවා නම් දරුවෝ යොමු කරන්න වෛද්‍යවරයෙක් ගාවට යොමු කරලා හොඳින් මේ දරුවට කරන්න ඕන ක්‍රියාවලියන් ගැන හොඳින් අධ්‍යයනය කරගෙන තමන්ට ගෙදර ඉඳන් ඕන කරන්න පුළුවන්. මේකට පැවිලි තියෙනවා, ඒන ආහාර වර්ග තියෙනවා, ඇට ශක්තිමත් තියෙන සමහර දරුවෝගේ මෙහෙම ඇට තියෙනවා. මේක අල්ලපුවම නිකම්ම එහාට මෙහාට හැරෙන්නේ. ඒ කියන්නේ ශක්තිමත් නැහැ. ඒක තමයි අපි දෙන්නේ මොකද ශක්තිය වඩවන ඇට වර්ග වලින් බෙහෙත් හදලා. එතකොට මේ ඇට වර්ග වලින් දෙන බෙහෙත් හදලා දුන්නාම මේ ඇට මොකද ශක්තිමත් වෙනවා. අපිට හොඳින් මේ තෛල සම්භාහනය හොඳින් කරලා මේ ළමයාගේ දරුවගේ ඇට දැන් සමිමත් වෙලා තියෙනවා. අපි සමිමත් වෙන ආහාර වර්ග මෙයාට දීලා තියෙනවා. දෙමව්පිය හරිම කැමති. එයාගේ මව බොහොම උනන්දුවෙන් මේ ටික කරනවා. එයාගේ පියා බොහොම උනන්දුවෙන් කරනවා. එහෙම උනන්දුවෙන් කරපු නිසා තමයි අපිට මෙවන් පත්‍යකට මේ දරුවා අපිට ගන්නට හැකියාවක් මුලින්ම ලැබුණේ.